දවසක් යාළුවනේ. අද මම ඔයාලට මගේ මිරිස් වගාව සහ මිරිස් වල තියෙන ගුණාත්මක භාවය පිළිබඳව කියනවා. මම දන්න දේවල්. මේ තියෙන්නේ මගේ මිරිස් පැල. තව තියෙනවා එහා පැත්තේ, මම ඒවත් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ යාළුවනේ මගේ අනිත් මිරිස් ටික. මේ අමු මිරිස්. මේ මිරිස් වල යාළුවනේ තියෙනවා කැප්සසයිනින් කියලා රසායනික ද්‍රව්‍යයක්. ඒකෙහිඳ තමයි මිරිස් අපිට කඩට තරයි වගේ දැනෙන්නේ. මේ මිරිස් වලින් අපිට ගොඩාක් ප්‍රයෝජනක් තියෙනවා. මේ මිරිස් අමු මිරිස් සලාද වලට හිම දාලා අමුයෙන් ආහාරයට ගත්තාම අපි යාළුවෝ ඉන්නවනේ තරබාරු වෙලා. ඒ තරබාරු කමෙන් මිදෙන්න පුළුවන්. අපේ ශරීරය හිතකර මේද තැන්පත් වීමට මේකෙන් මේ මේද තැන්පත් වීම වළක්වනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය කරන ඉන්සියුලින් මට්ටම ඉන්සියුලින් මට්ටම සමානුපාතව තියාගන්නත් මේ අමු මිරිස් ප්‍රයෝජනවත් වෙනවා. අමු මිරිස් වල යාළුවනේ තියෙනවා විටමින් C තියෙනවා, B6 තියෙනවා, විටමින් K තියෙනවා, ඊට අමතරව පොලික් ඇසිඩ් තියෙනවා. ඉතින් අපි හැමෝටම විටමින් අරවා මේවා වැඩිපුර එළියෙන් අරගෙන බොන්න බැහැනේ ටැබ්ලට්. ඒ නිසා අපි මිරිස් භාවිතයට ගත්තාම අපි නොදැනුවත්වම අපේ ශරීරයට අවශ්‍ය කරන ඒ විටමින් ටිකත් ලැබෙනවා. අපේ තරබාරුවත් අඩු වෙනවා. ඊට අමතරව මම මේ කියන්නේ මගේ යාළුවෝ හැම කෙනෙක්ම ඔගොල්ලන්ගේ ගෙදර මිරිස් පැලයක් වවා ගන්න. මේ මිරිස් පැල මගේ තියෙන ටිකෙන් මට ඇති වෙන්නම මම මේ පාවිච්චි කරනවා. ඊට අමතරව වැඩි හරියක් තිබුණොත් මං කපලා ඩීප් ෆ්‍රීසර් එකෙත් දා ගන්නවා. මොකද මේ හැමදාම මිරිස් හිටවන්න බෑ. මම මේ දුර රටක හිටියට මට අවශ්‍ය කරන සියලුම දේවල්, පුළුවන් දේවල්, ඒ කියන්නේ සමර් එකට හැදෙන ඒවා වෙනමයි, වින්ටර් වලට හැදෙන ඒවා වෙනමයි වශයෙන් මගේ කාලේ මම කොහොමාරි මට තියෙන කාලය කළමනා කරගෙන මං වවා ගන්නවා. ඉතින් මම වවාගෙන තියෙනවා ගොඩාක් එළවලු වර්ග. පළතුරු නම් නැහැ වවාගෙන ගොඩක්. එළවලු වර්ග වවාගෙන තියෙනවා මගේ ලංකාවේ එළවලු වර්ග. ඉතින් ඕගොල්ලන්ටත් මං කියන්නේ බඳුනක හරි ෆ්ලැට් එකක උඩින් තියාගන්න හරි මිරිස් අපිට හිටව ගන්න පුළුවන් මිරිස්, තක්කාලි, වම්බටු, ඒ වගේ දේවල් අපිට මේ බඳුනක හරි අපේ අවශ්‍යතාවයට සපයා ගන්න හිටව ගන්න පුළුවන්. ලංකාවේ අයට නම් දේශගුණය ගොඩක් හොඳ නිසා මේ මිරිස් හිටව ගන්න පුළුවන්. මේවට මම කිසිම පොහොර જાතියක් දාන්නේ නැහැ. මම දාන්නේ මගේ ගෙදර උයන්න ගන්න දේවල් වල අනවශ්‍ය කොටස් වලින් හදාගත්ත මේ කොම්පෝස්ට් පොහොර බඳුනක් මං හදාගෙන තියෙනවා. ඒකෙන් දේවල් තමයි මම මේකට දාන්නේ. ඊට අමතරව මම වෙන කිසිම පොහොරක් මේවට දාන්නේ නැහැ. මල් ළඟ මිරිස් වර්ග තියෙනවා, මාළු මිරිස් තියෙනවා, බෙල් පෙපර් තියෙනවා, කොච්චි තියෙනවා. ඒ ටික මගේ මිරිස් වල හැටියට තියෙනවා. හැබැයි මල් ළඟ නයි මිරිස් නැහැ. මොකද මට ඒවැ බීජ මෙහි හොයාගන්න අමාරු නිසා. හම්බුනේ නෑ, මං හෙව්වා. ඒත් මට හම්බුනේ නෑ. අනිත් මිරිස් වර්ග මං හිටවගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන් ලංකාවේ ආර්ථිකයේ මිරිස් කඩෙන් ගන්න එපා. ආර්ථිකයේ අතින් හැමෝම අමාරුයිනේ ජීවත් වෙන්න. මිරිස් එක පැලයක් හිටව ගත්තොත් මාස දෙකමාරක් විතර වෙනකොට මල් හැදිලා කරල් හැදෙන්න ගන්නවා. ඉතින් මේවා මම ගොඩාක්ම කරන්නේ මට නිවාඩු නැහැ.
මං හැමදාම වැඩ මේ ගෙදර ඉන්න ඕන කෙනෙක්. ඉතින් මම ගොඩාක් මගේ යාළුවන්වවත් මගේ ලංකාවේ අයවත් මුණ ගැහෙන්න අමාරුයි. ඉතින් ඒක නිසා මගේ මානසික සුවය තකා තමා මම මේ පැල හිටවන්න පුරුදු වුණේ. මොකද මට එළියට යන්න නැහැ. මට තියෙන කාලෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඉතින් ඒකින්ද මම හිටව ගත්තා. ඒකෙන් මට ඇත්තටම මේවා දකින්නකොට ගොඩාක් සතුටක් හිතට දැනෙනවා. ඉතින් ඕගොල්ලොත් ෆ්ලැට් එකක හරි බාල්දියක හරි පෝච්චියක හරි මේ වගේ එක පැලේ මොනවා හරි අපේ ලංකාවේ නම් ගොඩක් ಜಾති හිටව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හිටවගෙන බලන්න මාළු මිරිස් එහෙම ගොඩාක් අස්වැන්න දෙනවා. කරල් කොළ ගානටම එනවා. ඉතින් හිටව ගන්න. හිටව ගත්තොත් ඕගොල්ලන්ටත් හරිම සතුටු හිතෙයි. මානසික උදේට නැගිට්ටාම මේවා දකින්නකොට හරි සතුටුයි. ඉතින් හිටවලා බලලා මට කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ මේ වගේ දේවල් වලට කැමති නම් මං කරන දේවල් හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ මේ වීඩියෝ එකට ලයික් කරන්න. මගේ මොන හරි මේක ගැන කියපු දේවල් වැරදි හරි මම මොන හරි කිව්වේ නැත්තම් හරි ඒකත් මට කමෙන්ට් එකක් කරන්න. ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බැලුවට. බලන්නකො ලස්සනට මල් පිපුණාම හරි ලස්සනයි. එහෙනම් ගොඩාක් ස්තුතියි.